ඇත්ත වශයෙන්ම කියනවා නම් 2005 මුල් භාගයේ වෙනකොට තමයි මේ YouTube එකේ ආරම්භය ගැන පුංචියට හරි කතා බහක් යන්නේ. නෑ YouTube එක තාම පටන් ගත්තේ නෑ. හැම මාස දවස් තමයි පෙබරවාරි 14. ඉතින් 2005 පෙබරවාරි 14 ඉඳලා හයි යාළුවනේ වෙල්කම් කියලා අපි කරනවා අද TikTok Geek YouTube channel එකට. ඉතින් අද ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ අද වෙනකොට ලෝකේ වෙබ් අඩවියකට එහා ගියපු ඒ වගේම content creators ලට තියෙන තමන්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් සුපිරිම platform එකක්. ඊටත් එහා අපි කතා කරනවා නම් social media users ලාගේ අද වෙනකොට 90%කටත් වැඩිය පාවිච්චි කරන තැන. ඒ වගේම අද වෙනකොට ලෝකෙදී ලොකුම වීඩියෝ බලාගාරවලින් එකක්. වයිරල් වීඩියෝ එකකින් ඩොලර් බිලියන ගානක ව්‍යාපාරික අවස්ථාවක් දක්වා දියුණු වෙච්ච ව්‍යාපාර ජාලයක් ගොඩනගපු අද වෙනකොට අපිට නරඹන්න ඒ වගේම ෂෙයා කරන්න එතන කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් දැන් දක්වා එක concept එකක් කරද හැඩ ගැසුණු විශේෂයෙන්ම කියනවා නම් දැක්ම තරංගය ඊට එහා ගෝලීය බලපෑම ඒ වගේම අත්පත් කර ගැනීම මේ ඔක්කොමත් එක්ක ඉස්සරහට ආපු සුපිරිම platform එකක් තමයි අපි අද මේ content create කරන YouTube එක. ඉතින් අද ඔයාලට අරන් ආයි තියෙන්නේ පුංචි case studies එක. මේකත් YouTube එක ගැන මම අරන් එන පළවෙනි case studies එක. එහෙනම් අපි යම් බලන්න මොකද්ද මේ YouTube එක, කවුද මේක පටන් ගන්නෙ, කා අතේද අද වෙනකොට මේ YouTube එක තියෙන්නේ, ඒ වගේම මෙච්චර ලොකු වීඩියෝ බලන්නයක් උනේ කොහොමද කියන එක. අපි කතා කරමු මේ එක geek YouTube එකේ උපත. ඉතින් 2005 මුල් කාලේ වෙනකොට PayPal එකේ වැඩ කරනවා යාළුවෝ තුන්දෙනෙක්. ඇත්තටම කවුද මේ තුන්දෙනා? එක්කෙනෙක් ජාවෙට් හරි, අනිත් එක්කෙනා චැඩි හරඩි. ඊට වගේම ස්විච් චේන්. ඉතින් මෙන්න මේ තුන්දෙනාට පුංචි ප්‍රශ්නයක් පැනනගනවා මේ කාලේ. මොකද්ද මේ පුංචි ප්‍රශ්නේ? මෙයාට එන ප්‍රශ්නේ තමයි දැන් එයාලා වීඩියෝ එකක් අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්න කිසිම හැකියාවක් මේ වෙනකොට ලෝකයේ තුල පවතින්නේ නැහැ ඉතින්. මේක තමයි මෙයාට පළවෙනි ප්‍රශ්නේ. ඊට අමතරව අපි වීඩියෝ එකක් ෂෙයා කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට ඒ කාලේ තියෙන ඊමේල් එක විතරයි. ඊමේල් එකක් හරහා වීඩියෝ එකක් ෂෙයා කරන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මූල දෙන්න එනවා. ඉතින් මොනවද ප්‍රශ්න? විශේෂයෙන්ම ඊටම ස්ලෝ. මේ ඊමේල් එක කරා වීඩියෝ එක ගන්න ඊටම ස්ලෝ වගේම ඒ කාලේ ඇටට ඊටම මන්දගාමී වෙනවා. ඒ වගේම දවසකට ඊටම සීමිත ප්‍රමාණයක් තමයි අපිට වීඩියෝ අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මේවට ප්‍රශ්නයක් විදිහට තමයි 2005 හැම මාස දවස් තමයි පෙබරවාරි 14. ඉතින් 2005 පෙබරවාරි 14 ඉඳලා domain ඉතින් youtube.com සක්‍රිය කරනවා. ඉතින් යාළුවනේ අද ඉතින් YouTube content ඉතින් YouTube එක සල්ලි හොයන අය පෙබරවාරි 14 ඉඳලා birth of YouTube කියලා පුංචි post එකක් දාමු කියලා මම ඉල්ලනවා. වැලන්ටයින් සම්බන්ධව තමයි අපි අද වෙනකොට content එකක් එක්ක YouTube එක උපද අපි සමරමු. ඒක මගේ පුංචි රික්වෙස්ට් එකක් විතරයි යාළුවනේ. අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙයාලා මේ දේ අරන් එනවා. ඉතින් මේ 2005 පෙබරවාරි 14 මේ domain කියන එක තමයි youtube.com සක්‍රිය කරන්නේ. ඉතින් domain මේක සක්‍රිය කළා මෙයාලගේ දැක්ම වෙන්නේ මොකද්ද? මෙයාලගේ දැක්ම තමයි ඕනම කෙනෙකුට ලෝකයේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන් එකම වේදිකාව. ඉතින් ඒ platform එක තමයි මෙතන නිර්මාණය වෙන්නේ. ඉතින් මේ platform එක නිර්මාණය කරලා මාස 2ක් විතර කාලයක් යනකම් කිසිම දෙයක් මේක ඇතුලේ වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ නැහැ. මාස 2කට පස්සේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඇත්තම කිව්වොත් යාළුවනේ පළවෙනි වීඩියෝ එක. මේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ යාවෙට් කරේන් විසින්. ඉතින් මේ යාවෙට් කරේන් පළවෙනි වීඩියෝ එක ඉතින් අප්ලෝඩ් කරන්නේ me at the zoo කියලා වීඩියෝ එකක්. ඉතින් me at the zoo ඒ කියන්නේ සත්වත්තානි මා. මෙන්න මේ වීඩියෝ එක තත්පර 18ක් වගේ ඉතාමත් පුංචි වීඩියෝ මේ චූටි වීඩියෝ වලින් වීඩියෝ ඉතිහාසයේ විප්ලවය ආරම්භ කරන්න මෙතන පෙරටුවන්න වෙනවා. ඉතින් මේ විදිහට වීඩියෝ අප්ලෝඩ් වෙනවා. ඉතින් YouTube එකේ මුල් කාලේ ඇතුළේ මේ YouTube එකේ සල්ලි හොයන්න කිසිම ක්‍රමයක් තියෙන්නේ නැහැ. ඉතින් මෙයාලා පළවෙනි දැක්ම පළවෙනි මේක තියෙන වීඩියෝ එක ෂෙයා කරන ඒක තව කෙනෙකුට බලන්න සලස්සන විතරයි. ඉතින් ඒ විදිහට මේක යම් කාලයක් සිද්ධ වෙලා යනවා. ඉතින් 2005 2006 වගේ කාලය තුල මේකට Wild West වගේ කිසිම ක්‍රමයක් බලපාන්නේ නැහැ. ඉතින් 2005 2006 වගේ කාලය තුලත මේකේ Evolution of Dance ඒ වගේම daily vlogs වගේ වීඩියෝ වැඩෙන යන ඉතින් 2006 ඉම්හාන් සිරිතු වෙනකොට මේකේ පළවෙනි
හැරවුම් ලක්ෂ්‍ය එහෙම නැත්නම් පළවෙනි ස්ටෙප්ස් එක. සාර්ථකත්වයේ පළවෙනි පියවර කියන්නේ අන්න ඒක ලබනවා. ඒ කියන්නේ මොකද්ද? නැරඹුම් වාර. ඒ කියන්නේ views මිලියන 100 ඉක්මවනවා YouTube කියන්නේ platform එක. ඉතින් මේ YouTube platform එක මිලියන 100 පැන්නුවාට පස්සේ තමයි මේකට ප්‍රශ්න බලන්නේ. ඒ කියන්නේ මේකේ ප්‍රකාශනීය නිකන් උල්ලංඝනය කිරීම. ඒ වගේම එක එක නාලිකා වලින් මෙයාට නීතිමය පියවර ගන්න වුණත් මෙතනදී බලපන්. ඉතින් මේත් එක්ක තමයි YouTube වල ඉතාමත් හිමීට ආපු වර්ධනය. ශීඝ්‍ර වර්ධනයක්. ඉතින් මෙයාලා මිලියන 100 ගන්නවා ඒත් එක්කම අර විදිහේ එන ප්‍රශ්නත් එක්ක මෙයාලගේ වර්ධනය ඉතාමත් කුපරන සුළු වර්ධනයක්. ඒ කියන්නේ ඉතාමත් ඉක්මන් වර්ධනයක් මෙයාලගේ මෙතන පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මෙයාලට දිගටම කරගෙන හම්බුණාද? නැත්නම් මේ කවුරුහරි සල්ලියට ගත්තද? ඔව් යාළුවෝ. ඉතින් ටික කාලයක් මෙයාලා මේ විදිහේ YouTube එක යනකොට මේක 2006 නොවැම්බර් මේ Google කම්පැනි එක විසින් මෙයාලා ඩොලර් බිලියන 1.65ක් වගේ මුදලකට මේ YouTube කියන කම්පැනි එක මිලදී ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක YouTube එක Google එකත් එක්ක කනෙක්ට් වෙලා තමයි සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද YouTube එකයි Google එකයි එකට එකතු වෙලා කොයි වගේ වෙනසක්ද වෙන්නේ. ඒ වගේම කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඊට කලින් පුංචි දැන්වීමක් තියෙනවා. ඒක බලලා ඉන්න. මම කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මම ඔයාලට කිව්වා මගේ වීඩියෝ වල. ඉස්සරහට අරන් එන්න හැදලා තියෙනවා Photoshop ඒ වගේම freelance අපේ Fiverr වල වැඩ කටයුතු කරන වීඩියෝ සීරීස් දෙකක්. ඉතින් දැන් Fiverr වල වීඩියෝ සීරීස් එක මම මේනොත් අප්ලෝඩ් කරන් යන ගමන් තියෙන්නේ Photoshop එකේ තාම අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ නැහැ. ඉතින් මේ දෙක කරන්න Photoshop course එක කරන්න කැමති අය ඉන්නවනේ එයාට link දැන් උනත් comment එකක් දාලා ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම post එකක් share කරලා දිනවා ඔයාලගේ කැමැත්ත අකමැත්ත අහලා. ඉතින් ඒ ගැන ඔයාලට vote කරන්න හැකියාව තියෙනවා දැන්. ඉතින් ඒකටත් vote කරන්න කියලා මාව subscribe කරලා තියෙන යාළුවෝ හැමෝගෙම එහෙනම් අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු YouTube එක Google එකත් එක්ක එකතු වුණා කොහොමද ඒක වර්ධනය වුණේ කියලා. ඉතින් YouTube එකයි Google එකයි එකට කනෙක්ට් වෙනවා. ඉතින් මේ කනෙක්ට් වෙනවත් එක්කම YouTube එකට මාරම ලොකු උදව්වක්. ඒ වගේම මාරක ලොකු වර්ධනයක්, මාරක ලොකු සහයෝගයක් තමයි හම්බෙන්නේ. මොකද්ද? ඉතින් මේ Google කියන එක ඒ වෙනකොට දිනු වෙච්ච දාන්නේ. ඉතින් මෙයාලගේ තියෙන යටිතල පාසුකම් සියල්ලක්ම මේ YouTube කියන කම්පැනි එකත් එක්ක ජොයින් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට Google හරහා ඒ වගේම YouTube හරහා සර්ච් කරන්න හැකියාවක් පවා හම්බ වෙනවා. ඉතින් මේ දෙක එකට කනෙක්ට් වුණාට පස්සේ ඊට අමතරව දැන් මෙතන YouTube එකේ පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මොනවද? ප්‍රකාශ හිමිකම් උල්ලංඝනය. ඉතින් මේ ප්‍රකාශ හිමිකම් උල්ලංඝනය කියන ප්‍රශ්නේ හැටියට උත්තරයක් විදිහට මෙයාලා පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ලොන්ච් කරනවා. ඉතින් මේ පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඊළඟට මේ ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙලා යන්නේ. ඉතින් මේ විදිහට YouTube ඒ සම්පූර්ණ අයිතිය Google එකෙන් සතු කර ගන්නවා. ඉතින් ඒත් එක්ක මේ Google එක ටික කාලෙක යනකොට කල්පනා කරනවා දැන් අපි මෙයාලට පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මේක මේ platform එකේ වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ මේකින් ආයෙත් ව්‍යාපාර කරන්න. ඉතින් මුදල් ගනුදෙනු කරන්න ක්‍රමයක් මේකේ හදපු කෙනෙක් මෙයාලා කල්පනා කළා තමයි මොනිටයිසේෂන් කියන ස්ක්‍රිප්ට් එක අරන්. ඉතින් මේක ලොන්ච් කරන්නේ මොනිටයිසේෂන් එකයි ඒත් එක්කම අරන් ඉන්න පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒත් එක්ක මොනිටයිසේෂන්. ඉතින් මේ දෙකත් එක්කම ඉස්සෙල්ලාම මම කිව්වාගේ ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරික අවස්ථා දක්වා මෙයාලා මේක දියුණු කරනවා. අද වෙනකොට ඩොලර් බිලියන ගණනක් දක්වා මේක ඇතුලේ සල්ලි එහාට මෙහාට යනවා. ඉතින් ඒත් එක්කම අපි thumbnail එකේ යටින් තියෙන අර ඩොලර් එකේ ලකුණු ඒක මෙයාලා එතෙන්ට හඳුන්වා දෙන්න පටන් ගන්නවා. ඒ වගේම යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඕනේ YouTube එක ඒ විදිහට වර්ධනය වෙන්නේ මේ Google එකත් එක්ක කනෙක්ට්. ඉතින් ඒකත් එක්ක YouTube වෙනස් මතකවල පෙරෙන්න පටන් ගන්නවා. ඊටමත් වර්ධනයක් එක්ක ලස්සන ගමනක් YouTube යන්න ගමන. ඉතින් පුංචි සත්වෝද්‍යාන එක අලියෙක් වෙන්නන්න ගත්ත වීඩියෝ එකේ කොහොමද මෙච්චර ලෝකේ ලොකුම බලාගාරය වුණේ? ඒ විතරක් නෙමෙයි යාළුවනේ. අපි ෂෙයා කරන වීඩියෝ, අපි බලන වීඩියෝ, අපි නිර්මාණය කරන කන්ටෙන්ට් එකක් ඒවා. හරිද? හෝ එහෙම නැත්නම් සමහර වෙලාවට අපි පාන්දර 2ට 3ට හැරීගෙන බලන කවුරු හෝ කොහේ හෝ රටක ඉන්න කෙනෙක් උයන වීඩියෝයක් නිසා අපි අද මේ මිනිස්සුන්ව අඳුරගෙන ඒවා පුද්ගලයන් අපි අඳුර ගන්න හැකියාවක් මේ YouTube එක කරා අපිට ලබා දෙනවා. ඉතින් අද වෙනකොට මේ YouTube කියන්නේ ලෝකයේ තියෙන ලොකුම වීඩියෝ බලාගාරය වලට පත් වෙලා ඉවරයි. ඉතින් යාළුවනේ මම අද ගෙනාවු කේස් ස්ටඩිස් එක. කියන්නේ
YouTube එක ගැන ගෙන ආපු YouTube එකේ history ගැන එන case studies එක හොඳයි නේ අනිවාර්යෙන් යට comment එක දාන්න මේක ඉදිරිපත් කරපු මම ටෙක් එකේ ඊට අමතරව යට තියෙන රතු පාට subscribe button එක click කරන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ගත්තොත් මම වීඩියෝ දාපු තැනින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා යාළුවන්ට බලන්න වීඩියෝ පොඩ්ඩක් share කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි අලුත් වීඩියෝක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. අද සමු ගන්න මේ ටෙක් ගීක්